රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට පොලිස් නිලධාරී කණ්ඩායමක් ගිය අවස්ථාවේ ඔවුන් නිවසින් පලා ගොස් ඇති බව වාර්තා වේ. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමකට නීති විරෝධී ලේඛන සකසා අලෙවි කළ බවට එල්ලවන චෝදනා මත සිදු කරන පරීක්ෂණයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් ගොස් තිබේ. නිවසේ සිටි ඔහුගේ බිරිඳගෙන් හා රියදුරුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මේ වන විට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා තම ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කොට සැඟව සිටින බව පොලිසිය සඳහන් කරයි. මෙම පරීක්ෂණවලට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපතිවරයෙකු ඇතුළු තිදෙනෙකු ලබන 17 වනදා තික් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.